ඔයාලව ආදරෙන් පිළිගන්නවා තවත් අත්සසුම තොරතුරකට. ඉතින් ඔන්න අද තොරතුරු වලින් කතා කරන්න යන්නේ අපි අත්සසුම අප්‍රේල් මාසයේ මුදල් බැංකුවට ලැබෙන දිනය පිළිබඳව සහ වැඩිහිටි දීමනාව. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ වැඩිහිටි දීමනාව නෙමෙයි. මෙන්න මේ විදිහට මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව ලැබෙන දිනය පිළිබඳව සහ ඒ ගැන විස්තර අපි අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඔන්න විශේෂ නිවේදන කීපයක්ම තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානයේ තෙක්. ඉතින් ඒ වගේම අත්සසුම අප්‍රේල් මාසයේ මුදල් ගැන විස්තර කීපයකුත් තියෙනවා. ඒ තොරතුරු සියල්ල අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙලා ඉන්න සියලුම දෙනාම. ඉතින් ඔන්න ඔයාලට වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මෙන්න මේ මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව මාර්තු 26 වෙනිදාගෙන් පසුව තමා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් කට්ටිය අහනවා ඇයි පරක්කු කියලා. ඉතින් පරක්කු නැහැ. ඔයාලා දන්නේ නැති වැඩිහිටි දීමනාව සාමාන්‍යයෙන් ලැබෙන්නේ රජයේ සේවකයන්ගේ වැඩුම් ගිණුම් වලට බැරුණාට පස්සේ. ඉතින් 26 වෙනිදා ගිණුම් වලට බැර වෙනවා රජයේ සේවකයන්ගේ. 26 වෙනිදා හෝ 27 28 29 30 ඔන්න ඔය දින තුල ඇතුළත තමයි වැඩිහිටි දීමනාව ගිණුම් වලට බැර වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වැදගත් තොරතුරු අස්වසුම තොරතුරු ඔයාලට එසැනින් බලා ගන්න පුළුවන් අපේ YouTube නාලිකාව හරහා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම YouTube නාලිකාව subscribe කරලා එකතු වෙලා ඉන්න. පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ මතුවෙන bell button එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අප්‍රේල් මාසයේ අස්වසුම මුදල් පිළිබඳව කතා කරොත් එහෙම මෙන්න මේ අප්‍රේල් මාසයේ මුදල් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බැංකුව වලට වැටෙන දිනය සඳහන් වෙලා තියෙන්නේ 11 12 මෙන්න මේ විදිහට 10 යන දින තමයි. මෙන්න මේ දින තුන ඇතුළත ඔයාලගේ ගිණුම් වලටත් බැර වෙයි. ඉතින් සමහර බැංකු ගිණුම් වලට පරක්කු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් හැම බැංකු ගිණුම් වලටම එක දිනේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් මුලින්ම මතක් කරනවා. ඔයාලට මෙන්න මේ මුදල් සිස්ටම් එකේ බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අප්‍රේල් 8 අප්‍රේල් 7 අප්‍රේල් 6 කියන්නේ අප්‍රේල් 6 වෙනිදා අප්‍රේල් 7 වෙනිදා අප්‍රේල් 8 වෙනිදා ඔන්න ඔය දින තුල ඇතුළත. ඉතින් තොරතුරු වෙනස් වුණොත් එහෙම අරගෙන එන්නම්. මොකද කියනනම් අස්වසුම කියන්නේ විටෙන් විට වෙනස් වෙන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම වෙනස් වෙන තොරතුරු වලට එසෙනින් ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.